සුබ දවසක්. කොහොමද ඔයගොල්ලන්ට? ටික දවසකින් වීඩියෝ එකක් ගේන්නත් බැරුණා තිබුණු එක වැඩත් එක්ක පොඩ්ඩක් බිසි වෙලා හිටියේ පහුගිය දවස් ටිකේ. අපිට දැන් ෆින්ලන්තේ ඉතින් ස්ප්‍රින්ග් පටන් අරගෙන තියෙන්නේ. ගස්වල ඉතින් අත කොළ එහෙම නම් තාම හැදිලා නැහැ. හැබැයි දැන් කොළ හැදෙන්න පටන් ගන්නවා පොඩි පොහොට්ටු වගේ හැදිලා තියෙන්නේ. තව කොහොමද ටික දවසක් යද්දි මේ කොළ පාටින් මේ කොළ හැදිලා වැහිලා යයි. හිම ඇටලා තිබුණ හැම එකක්ම හිමත් දිය වෙලා ගිහිල්ලා දැන් ඉතින් මේ අර සමයකට මේ ටික ලඟ වෙන නිසා පොඩ්ඩක් ඉතින් සමයකේ වගේ පරිසරයක් තමයි අපිට තියෙන්නේ මෙහෙ. ඒක කොහොමනොත් අද මම ඉතින් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවේ කීප දෙනෙක්ම මේ මැසේජ් දාලා තිබුණා මේ ෆින්ලන්ඩ් වල දැන් තත්ත්වය කොහොමද වගේ. ඉතින් ඒගොල්ලෝ මම හිතන්නේ දැන් ගොඩක් අයට ඔෆර්ස් උත් ඇවිල්ලා හින්දා දැන් වීසා ප්‍රොසෙස් කරන්න ලඟ වෙද්දී ඒගොල්ලන්ට ඉතින් හිතේ කුතුහලයක් ඇති කොහොමද ෆින්ලන්තේ තත්ත්වය මොකද වගේ දැනගන්න. ඉතින් ඒ ගැන කියන්න තියෙන්නේ කොහොමත් ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්න විස්තර ටික තමයි ෆින්ලන්තේ විශේෂයෙන් මොකුත් නැහැ. ඉතින් ජොබ් වල තත්ත්වය ගැන තමයි හැමෝම දැනගන්න කැමති. ඉතින් ජොබ් ගැන කතා කරනවා නම් ඉතින් ඇත්තටම දැන් තියෙන තාත්තෙත් එක්ක ජොබ් එකක් හොයාගන්න ටිකක් අමාරුයි. කොහොම වුණත් ඉතින් 2024 තමයි අපිත් ආවේ. 2024 ආපු සමහර දැන් මම ඉන්නේ වාසා කියන සිටි එකේ හෙල්සින්කි ඉඳන් කිලෝමීටර් 400ක් විතර දුරින් තියෙන සිටි එක. ඉතින් මෙහෙටත් ලංකාවෙන් ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා මේ වාසා සිටි එකට. 2024 ආපු අපිත් එක්කම වගේ ආපු කට්ටියකින් ගොඩක්ම කියන්න බෑ. සමහර අයට ජොබ් ලැබිලා තියෙනවා. වයිට් කොලර් ජොබ්ස් ලැබිලා තියෙනවා. ඒ වගේම ක්ලීනින් වගේ ඒ වගේ ජොබ්ස් ලැබිච්ච අයත් ඉන්නවා. පාර්ට් ටයිම් ගිග් මේ ඒ වගේ ජොබ්ස් ලැබිච්ච අයත් ඉන්නවා. ඒ වගේම තාම ජොබ් එකක් මොකුත් නැතුව ඉන්න අයත් ඉන්නවා. මේ ඉතින් ඒක හැබැයි කියන්න ඕන දේ මෙහි ඉතින් අර මොනවත්ම නැතුව නැහැ. ගොඩක් දැන් ස්ටුඩන්ට් නම් අපි ආයි ස්ටඩීස් කරගෙන යනවානේ ඉතින්. දැන් ඒතකොට ස්පවුස් තමයි ඔය ජොබ් එකක් ලැබුණාද නැද්ද කියන ප්‍රධාන ප්‍රශ්නේ එයාලටනේ. ඉතින් ස්පවුස්ලාට ජොබ් ලැබිච්ච අයත් ඉන්නවා වගේම මේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නටම ජොබ් ලැබිච්ච අයත් ඉන්නවා ඇවිල්ලා. ඒ කොහොම වුණත් මේ දැන් මොනවා හරි මොනවත්ම ලැබිලා නැති අය කියන්නේ දැන් ආපු ස්පවුස්ලාට ගොඩක් දුරට මෙහි ගවර්න්මන්ට් එකෙන් ඔෆර් කරන ලැන්ග්වේජ් කෝස් එක ලැබිලා තියෙනවා. ඒ වගේම වොකේෂනල් මේ කෝසස් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා අර 2024 ආපු අයගෙන් ගොඩක් බහුතරයක්ම මේ එක්කෝ ජොබ් එකක් හරි එක්කෝ ලැන්ග්වේජ් කෝස් එක හරි එක්කෝ වොකේෂනල් මේ කෝස් එකක් හරි කරන අය තමයි මේ අපිත් එක්ක ආපු අය ඉන්නේ. අපි ගැන කතා කරත් ඉතින් මමයි වයිෆුයි තමයි මෙහි ආවේ. වයිෆ් මාස්ටර් එකකට නේ ආවේ. ඉතින් වයිෆ් එයාගේ ස්ටඩීස් කරගෙන යනවා. මම ඉතින් මේ මටත් වොකේෂනල් කෝස් එකක් මේ කරන ගමන් ඉන්නේ. ඉතින් මම ඒකේ වටි කරගෙන යනවා. වයිෆ්ටවත් මටවත් තාම ජොබ් නම් ලැබිලා නැහැ. මොකද ඉතින් අපි වයිෆ් එයාගේ ස්ටඩීස් සහ ඉතින් මගේ වොකේෂනල් කෝස් එකත් ෆුල් ටයිම් එකක් ඉතින් ඒවා ඉවර කරගෙන තමයි ඉතින් අපිට ජොබ් එකක් මේ හොයාගන්න වෙන්නේ. ඒ කොහොම වුණත් ඉතින් ජොබ් හොයන එක තරම් ලේසිත් නැහැ. ගොඩක් මේ ඇප්ලයි කරාම ඉතින් රිජෙක්ට් වෙනවා. එහෙම වෙනවා. ඉතින් ජොබ් ලැබුණ අයට ජොබ් ලැබෙන්නත් අනිත් අයට නොලැබෙන්නත් හේතුව කියන එකත් අතින් ඇත්තටම හිතා ගන්න අමාරුයි. මොකද ගොඩක් වෙලාවට මේ ඉතින් මෙහි ඉන්න හැමෝම ඇක්ටිව්ලි ජොබ් හොයන අය තමයි ඉන්නේ. සහ මොනවා හරි ක්වොලිෆිකේෂන් එකක් এডুকেෂන් එකක් තියෙන අයනේ මෙහි ඇවිල්ලා ඉන්නේ. ඒ අතරින් අර ජොබ් ලැබිලා තියෙන අයට ලැබෙන්නත් අනිත් අයට නැති වෙන්නත් හේතුවක් කියලා ඉතින් අපිට හරියට හිතා ගන්නත් අමාරුයි. සමහරට ඒගොල්ලෝ CV එක හදන විදිහේ වෙනසක් වෙන්නත් පුළුවන්. ඒ වගේම පේන අනිත් දේ ඉතින් අපි විශ්වාස කරත් නැතත් මෙහි ගොඩක් ලක් එකක් බලපානවා වගේ තේරෙනවා මේ ජොබ් එකක් හම්බෙනවද නැද්ද කියන එක සහ හම්බෙන කාල සීමාව තීරණය වෙන්නේ. ඉතින් මේ මහන්සිය 150ක් වගේම ලක් එකත් 150ක් විතර වැදගත් වෙනවා කියලා තමයි ඉතින් පේන්නේ මේ ෆින්ලන්ඩ් වලදී ජොබ් එකක් ආපු ගමන්ම හොයාගන්න පුළුවන්ද කියන එකත් එක්ක කතා කරද්දී. ඉතින් ඉස්සරහට දැන් ඔයගොල්ලෝ තව අහලත් තිබුණා දැන් එනවා නම් මොන වගේ දේවල් වලටද ලෑස්ති වෙලා ඔයගොල්ලෝ එන්න ඕනේ කියලා. ඉතින් මෙහෙට එනවා නම් ලෑස්ති වෙලා එන්න තියෙන ඉතින් හැමදාම කියනා වගේ අවුරුද්දකටවත් ජීවත් වෙන්න ලිවින් කොස්ට් එක අරගෙන එන්න. මේ සෙකන්ඩ් ඉයර් එකෙත් කෝස් ෆී එක ගෙවන විදිහක් ගැන රෙඩි වෙලා එන්න. මොකද මෙහි ආවට පස්සේ මේ ජොබ් එකක් හොයාගෙන මේ දේවල් කරන්න අමාරුයි. 2024 ආපු අයට ඉතින් අර මෙහි බෙනිෆිට්ස් කියනනම් ලැබිලා තියෙනවා ගොඩක් අයට 2024 ආපු. මොකද මේ මෙහි හවුසින් බෙනිෆිට් එකක් දෙනවා. ඒ වගේම අන්එම්ප්ලොයිමන්ට් බෙනිෆිට්ස් කියන දේවල් ඉතින් ඒව ගැන විශේෂ එක කතා තියෙනවා. ඉස්සරහට නවත්තන්න යනවා අඩු කරන්න යනවා. ඒ වගේ කතා තියෙනවා මෙහි අය අතර ඉතින්.
ඒ වුණත් ඉතින් 2024 ආපු අයටත් ඒවා ගොඩක් අයට ලැබිලා තියෙනවා. මුලදී සමහරට වේටින් පීරියඩ් එකක් වැටලා තියෙන අය ඉන්නවා. සමහර අය මාස 6ක් විතර වගේ යනකම් මේ ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ අයට උනත් ලැන්ග්වේජ් කෝස් එක හරි අර වොකේෂනල් කෝස් එකක් හරි පටන් ගත්තොත් එතකොට මේ එලවන්ස් එක ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසා 2024 ආපු ගොඩක් අයට මේ එලවන්ස් එක තියෙන නිසා ලැබෙන නිසා මේ බැලන්ස් කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා ටිකක්. ඒත් ඒ එලවන්ස් ලැබුණත් මොනවා වුණත් කොහොමත් මේ ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මේ ඊළඟ අවුරුද්දේ කෝස් ෆී එක ගෙවන්නවත් ඊළඟට වීසා රිනියු කරද්දී මේ අවශ්‍ය සල්ලි මේ පෙන්නන වැඩවලටවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ ලැබෙන එලවන්ස් එකෙන් ඔයගොල්ලන්ට මේ කාලා බීලා මේ රෙන්ට් එක ගෙවා ගන්න වගේ තමයි ඒක ප්‍රමාණවත් වෙන්නේ. ඉතින් එන්න ඉන්න ඔයාලට කියන්න තියෙන්නේ ඉතින් ඒ තත්ත්වයට ලෑස්ති වෙලා මේ at least අවුරුද්දකටවත් මේ ජීවත් වෙන්න සල්ලි අතේ තියාගෙන ඊළඟ අවුරුද්දේ කෝස් ෆී එකත් රෙඩි වෙලා එන්න. ඉතින් ඊළඟට තවත් දෙයක් තමයි ගහන්නේ ලංකාවෙන් එද්දි මොනවද කරලා එන්න ඕන කෝස් මේ මොනවද හදාගෙන එන්න ඕන ස්කිල්ස් ඒවා කොහොමද කියලා. ඉතින් ස්කිල්ස් කියලා හදාගෙන එන්න කියන්නේ ලංකාවේ ඇත්තට ඔය සමහර අය යන ෆෝක්ලිෆ්ට් කෝස් එක වගේ මේ කෝස් එකක් වගේ කරලා ආව ජොබ් එකක් හොයාගන්න පුළුවන්ද එහෙම කියලා. ඉතින් ලංකාවෙන් කරලා එන ඔය ෆෝක්ලිෆ්ට් ජොබ් එක වුණා මේ කෝස් එක වුණත් ඊළඟට ඔය මොනවාද බැරිස්ටා ඒ කෝස් වගේ වුණත් මෙහෙ ලොකුවට එහෙම ඒවා නිසා ජොබ් හොයාගන්න පුළුවන් කියලාවත් එහෙම පිළිගැනීමක් නැහැ ඒ වගේ ඒවට. විශේෂයෙන් ඔය ෆෝක්ලිෆ්ට් වලට එහෙම මෙහෙ ආවට පස්සේ වෙනම ලයිසන් එක ගන්න ඕනේ. ඒක මෙහෙ මේ වෙනම කෝස් එකක් තියෙනවා. ඒක කරලා තමයි ගන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට මෙහෙ ඒ වගේ වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා බොරුවට ලංකාවෙන් එක කරගෙන යනවාද කියන එක ඉතින් අමතරව ඔයගොල්ලෝ සල්ලි වියදම් කරලා එහෙම කරනවා නම් ඉතින් ඒක තව පාරක් හිතලා බලන්න. ඉතින් ඒක ලොකුවට ප්‍රයෝජනක් වෙයිද කියන එක. ඉතින් අනිත් දේ තමයි ඉතින් මෙහෙට වැදගත් වෙන්නේ ඔයගොල්ලෝ එන්න කලින් පුළුවන් නම් ඉතින් ලැන්ග්වේජ් එක තමයි වැදගත් වෙන්නේ. සෙල්ෆ් ස්ටඩි කරලා මේ ගොඩක් සෝසස් තියෙනවානේ. ඉතින් ඒ වගේම බලලා ලැන්ග්වේජ් එක ඉතින් පුළුවන් ප්‍රමාණයකට පුරුදු වෙන්න බලන්න. ලැන්ග්වේජ් එකත් ඔය ලංකාවේත් සමහරට මේ සල්ලි ගෙවලා ඒ උගන්නන ඒවත් තියන වෙන්නේ නැති ඉතින් ඒවා මම දන්නේ නැහැ ඉතින් කොච්චර ප්‍රැක්ටිකල්ද කියලා. ඒගොල්ලන්ට නොලෙජ් එකක් තියනවාද එහෙම උගන්නන්න ඉතින් ඒවා අපි දන්නේ නැහැ. ඉතින් කොහොම හරි මේ ඔයාලට තනියෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මෙහි ආවට පස්සේ ගවර්න්මන්ට් එකෙන් මේ උගන්නන ලැන්ග්වේජ් කෝස් එකකට ජොයින් වෙන්න පුළුවන්. දැනට තියෙන තත්ත්වය අනුව එහෙම පුළුවන් ලැන්ග්වේජ් කෝස් ගවර්න්මන්ට් එකෙන් කරගෙන යනවා. ඉතින් ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉස්සරහට ඉතින් ඒවා මේ සල්ලි ගෙවලා ලැන්ග්වේජ් කෝස් කරන්න උනත් වෙයි වගේ කතා කියනවා. ඒවා කොහෙවත් තාම මේ ඔෆිෂියලි කොහෙවත් කියපේවා නෙමෙයි. එක එක්කෙනා කියන දේවල්. දැනට තියෙන තත්ත්වය අනුව ගවර්න්මන්ට් එකෙන් ඒ ලැන්ග්වේජ් කෝස් එකම ඔෆර් කරනවා. මේක එකම දේ හැබැයි අර එලවන්ස් උනත් ඒ දේවක් ලැබෙන්නේ ප්‍රොසෙස් වෙන්නත් මාස 6ක විතර පීරියඩ් එකක් යනවා. ඉතින් අර කිව් එකත් එක්ක මාස 3ක් විතර යනවා. අවම මේ ඒ දේවල් ඇප්ලයි කරලා මේ ප්‍රොසෙස් වෙලා එන්න. ඊට පස්සේ ඔයාලට කෝස් එකකට උනත් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒ ටික ප්‍රොසෙස් වෙනකන් කොහොමත් ඔයාලට අතේ වියදමට සල්ලි එහෙම තියෙන්න ඕනේ. රෙන්ට් එක ගෙවා ගන්න, කන්න බොන්න, ඒ වගේ දේවල් වලට. ඉතින් ඔය වගේ තත්ත්වයක් තමයි ඇත්තටම දැන් ෆින්ලන්තේ තියෙන්නේ. ලංකාවෙන් ගොඩක් දැන් මම ඉන්න සිටි එකේ වුණත් ගොඩක් ඉන්නවා ලංකාවෙන් ආපු අය. 2023 24 එහෙම 24 ගොඩක් ඇවිල්ලා ඉන්නවා. දැන් 2025 ඉතින් ඒ වගේ පිරිසක් එයි කියලා ඉතින් තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ආපු අයගේ තත්ත්වය ඕක තමයි. එහෙම මේ කට්ටිය ඉතින් අර මේ අවුරුදු තියෙන තත්ත්වය දැනගෙන කෝස් ෆී එහෙම හදාගෙන ලිවින් කොස්ට් අවුරුද්දකට විතර ලෑස්තිලා ආපු අය ඉතින් මේ අර ලැබෙන බෙනිෆිට්ස් උත් අරගෙන ඒ අර ලැන්ග්වේජ් කෝස් එහෙම කරගෙන යනවා දැනට තියෙන තත්ත්වය. ඒ අතර ඉතින් හොඳ ජොබ් ලැබිච්ච අයත් ඉන්නවා. තාම ඉතින් ජොබ් නැති අයත් ඉන්නවා. 2023 ඇවිල්ලා තාම ජොබ් හොයන අයත් ඉන්නවා. මේ ඒ ඉන්න අය අතර 2024 ආපු අය මාස 2-3න් ජොබ් හොයාගත්ත අයත් ඉන්නවා. ඉතින් ඒකයි මම කිව්වේ ඉතින් ඒක අර කාටවත් කියන්න බෑ ජොබ් එකක් හම්බෙන්න යන කාලේ කොච්චරක්ද. ආව ගමන් හම්බෙනවද මේ අවුරුද්දක් යයිද දෙකක් යයිද ඒ වගේ දේවල් ඉතින් අපි කාටවත් ප්‍රෙඩික්ට් කරන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් ලකී ඉනෆ් නම් ඉතින් ඔයගොල්ලන්ට ආව ගමන් ඒ හැම දෙයක්ම ඉක්මනට කරලා සෙටල් වෙන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඉතින් ඒ තත්ත්වයන්ට මුහුණ දීලා කාලයත් එක්ක මේ තමයි ඔයගොල්ලන්ගේ දේවල් සෙටල් කරගන්න වෙන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අර මැසේජ් දාලා අහලා තිබුණ හින්දා තමයි මම ඉතින් අද මේ ගැන කතා කරන්න හිතුවේ. දැන් මම හිතන්නේ ගොඩක් අයට ඔෆර්ස් ඇවිල්ලා ඇත්තේ මේ දැන් වීසා ඇප්ලයි කරන්න ලෑස්ති වෙනවා ඇති. ඉතින් ඒ වගේ මම ඔය වීඩියෝස් කරලා දාලා තියෙනවා. ඉතින් අපි ගියේ 2024 නේ. දැන් ඒවා පොඩ්ඩක් වෙනස් වෙලාත් ඇති. මේ සමහර දේවල් දැන් නම් අපි ගියන දවස්වල නම් මේ ටියුෂන් ෆී එකට සෝස් එහෙම මුකුත් ඇහුවේ නැහැ.
දැන් නම් මම දැක්ක සමහර අය කියනවා එයාලා ටියුෂන් ෆී ගෙවුවේ කොහොමද කියලාත් ඒකටත් සල්ලි මේ සෝස් ගැන එහෙම අහනවා කියලා. ඉතින් දැන් එකම දේ අර ඉතින් මෙහෙට මේ එන ප්‍රමාණය වැඩි වෙලා තියෙන නිසා සහ මේ පොඩි පොඩි ඉතින් ප්‍රශ්නත් වෙලා තියෙනවා. කට්ටිය බොරු කරලා ඇවිල්ලා ඒව අහු වෙලා එහෙම වගේ හින්දා මේගොල්ලෝ දැන් පොඩ්ඩක් ඒක අර සැකෙන් බලන වැඩි සහ චෙක් කරනවා වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ තව ඉස්සරහටත් ඉතින් ඒවා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඒගොල්ලන්ට නෝට් වෙද්දි බොරු කරලා ඉතින් ඒ දේවල් අහු වෙද්දි ඉතින් කොහොමත් මතක් කරන්න තියෙන ඔයගොල්ලෝ කරන දේවල් ගොඩක් ජෙනුයින්ලි සහ පිළිවෙලට කරගන්න. මොකද ප්‍රශ්නයක් නැති වෙන්න. මොකද මේ එහෙම බොරුවක් කරලා වුණොත් එහෙම ඒක ඉතින් ගැටලුවක් නේ. ඒක ඉස්සරහට වුණත් දැන් ඔයගොල්ලෝ මෙතෙන්දි ඒක අහුන්නේ නැතුව වීසා ග්‍රාන්ට් උනත් ඉස්සරහා වැඩ ආවට පස්සේ කවදා හරි මේ ඔයාලගේ කරපු බොරුවක් අහුණා වුණත් ඔයගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද දැන් මේගොල්ලෝ රූල්ස් චේන්ජ් කරගෙන යද්දි ඇවිල්ලා තිබුණා මේ යෝජනාවක්. ඒක ගවර්න්මන්ට් එකෙන්ම ඒක මම හිතන්නේ දැන් මේ සම්මත වෙලා තියෙන්නේ. මේ අර PR මේ සිටිසන්ෂිප් එක අවුරුදු 8ක් 5න් තිබ්බ එක 8ක් කරාට පස්සේ ඒගොල්ලෝ තව කන්ඩිෂන්ස් මේ දාන්න යනවා. ඒක ඕන වෙලාවක ඒගොල්ලන්ට මේ සිටිසන්ෂිප් එක උනත් විත්ඩ්‍රෝ කරන්න පුළුවන් කියලා. ඒකට හේත් මේ ඒ කියන්නේ අපි මොනවා හරි ෆෝල්ස් ඉන්ෆර්මේෂන් හරි මේ ක්‍රිමිනල් කේස් වලට හරි සම්බන්ධ වෙලා තිබුණොත් සිටිසන්ෂිප් අරගෙන තිබ්බා වුණත් ඒක උනත් අපහුව ඒගොල්ලන්ට විත්ඩ්‍රෝ කරන්න පුළුවන් විදිහට. ඒකෙන් හින්දා අර ඔයගොල්ලෝ හැම දෙයක්ම ජෙනුයින් කරගන්න. මොකද ඒවා පස්සේ කාලෙකදී උනත් ඒගොල්ලන්ට නෝට් වුණොත් ඒවා ඔයාලට අවශ්‍යයක් වෙන්න පුළුවන්. ඉතින් මේ සුබ පතනවා මේ ඔයාලා හැමෝටම මෙහෙට එන්න බලාපොරොත්තු වෙන 2025 එන්න බලාපොරොත්තු වෙන ඉන්න හැමෝටම මොනවා හරි ඉතින් තව දැනගන්න දේවල් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න. දන්න දේවල් පුළුවන් විදිහට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ජය වේවා.